අපේ රටේ කුෂ්කර්මාන්තයේ නේල්ලා ඉන්න ගොවි මහත්තුරුන්ගේ කුෂ්කාර්ම ගැටළු වලට අවශ්‍ය කරන පිළිතුරු එහෙම නැත්නම් ඔවුන්ගේ ගැටළු निराකරණය කරන්න අවශ්‍ය තොරතුරු මේ වැඩසටහන හරහා අපි ඔබට ඉදිරිපත් කරනවා. ඉතින් අද සූදානම් වෙන්නේ රඹුටන් වගාව පිළිබඳව කතා කරන්න. රඹුටන් වගාවේ මේ දිනවල කිසියම් ගැටළු සහගත තත්ත්වයක් උදා වෙලා තියෙනවා. මේ තත්ත්වය තමයි මේ රඹුටන් ගෙඩි, දළු සහ මල් වල සුදු පාට යම් දිලීර රෝගී තත්ත්වයක්. ඉතින් මේ ගැන හරිය විස්තරයක් දැනගැනීම අපේ ගොවි මහත්තුරුන්ට වගේම රඹුටන් පාරිභෝගිකයන් වන අපිටත් ඉතාම වැදගත් වෙනවා. ඇත්තටම ඒ දිලීර රෝගී තත්ත්වය කියන්නේ අපි පිටිපුස් රෝගය කියලා කියනවා. නැත්නම් ඔයිඩියම් විශේෂයක් ඒක. ඉතින් මේ පිටිපුස් රෝගය මේ දේශගුණයත් එක්ක තමයි ඒකේ අඩු වැඩි වීම සිද්ධ වෙන්නේ. ඒ හොඳම දේශගුණය තමයි හුලං නැති, ආර්ද්‍රතාවය වැඩි, වලාකුළු වලින් බර දේශගුණයේදී මෙය ඉතා ශීඝ්‍රයෙන් පැතිර යන්න පුළුවන්. ඒ පැතිරීම මේ මං හිතන්නේ මේ ලංකාවට මේ ඇවිල්ලා තියෙන්නේ මෙම දිලීර ඉස්සර තිබ්බේ නැහැ. නමුත් මෙම ලංකාවට ඇවිල්ලා තියෙන්නේ වසර 2000 දී පමණ. එය කොහොම ඇවිල්ලාද කියලා හරියටම අපිට නිගමනය කරන්න බෑ. නමුත් දැනට ඒක ප්‍රශ්නයක් වෙලා තියෙනවා. නමුත් ඒක අපිට මර්ධනය කරගන්න පුළුවන්. අපි හරි හැටි අපි ගස් නඩත්තු කරලා ඒ අවශ්‍ය පාලන කටයුතු කළොත්. සාමාන්‍ය වගාවකට අපි රෝගයක් එහෙම නැත්නම් පලිබෝධකයෙක් එන්නට කලින් අපි ඒ සඳහා පූර්ව ප්‍රතිකාර කරනවා. ඉතින් මේ රඹුටන් වගාවේදී මේ කාර්යය නොකළ නිසාවෙන්ද මේ මෙවැනි තත්ත්වයක් ඇති වෙලා තියෙන්නේ? ඇත්තටම පූර්ව ප්‍රතිකර්මයක් අවශ්‍යයි. පූර්ව ප්‍රතිකර්මයක් කියන්නේ අපි ඇත්තටම අස්වැන්න නෙලා ගත්තට පස්සේ අපි ඉස්සල්ලාම ගහ කප්පාදු කිරීමක් අවශ්‍ය වෙනවා හොඳ සැකිල්ලක් ලබා ගැනීම සඳහා. මෙවැනි ගහක අපිට හොඳට මර්ධනය කරන්න පුළුවන් පුස් එක හැදුනත්, ඒ කියන්නේ ඊ타මාත්ම උසටත් නැහැ, ඇතුලේ අතු නැහැ, ගහණය අඩුයි. ඒ කියන්නේ මේ විදිහේ සැකිල්ලක් තිබ්බහම අපිට ඊ타මාත්ම මේ පුස් එක මර්ධනය කිරීම ඊ타මාත්ම පහසුයි. ඉතින් එය තමයි අපිට ඉස්සල්ලාම කරන්න වෙන්නේ. හැම අස්වැන්නක්ම නෙලා ගත්තට පස්සේ අපි කප්පාදු කිරීම ඉතාමත්ම අවශ්‍යයි. කප්පාදු කිරීම කප්පාදු කළ යුත්තේ ඇතුලේ තියෙන දියරිකිලි, ඒ වගේම ලෙඩාතු, එකිනෙකට ගැටෙන අතු, පහළට බිමට වැටෙන අතු, අනිත් එක ඉතාමත්ම ඉහළින් යන අතු. ඒවා අපි සම්පූර්ණයෙන්ම අයින් කරලා පුච්චලා දාන්න ඕන. නැත්නම් මේ වගේ අර පිටිපුස්වල තියෙන බීජාණු තියෙන්න පුළුවන්. රඹුටන් ගසේ සෑම වායව කොටසකටම මෙම දිලීරය ආසාදනය වන නිසා ගසයට වැටී තිබෙන කොළ, අතු කැබලි, මල් සහ ගෙඩි එකතු කරලා පුළුස්සා දැමීම සිදු කළ යුතුයි. රසායනිකව පාලන ක්‍රමයක් ලෙස දළු හටගන්නා අවධියේත්, මල් අවධියේත්, මල් පළදරන අවධියේත් දිලීරනාශක 3 පාරක් යෙදිය යුතුයි. මේ සඳහා 80% සල්ෆර් හෝ සල්ෆර් අඩංගු දිලීරනාශකයක් වඩාත් සුදුසුයි. 80% සල්ෆර් ග්‍රෑම් 50ක් ජලයේ ලීටර 10ක දිය කරලා බලවේග දියරීසනයක් භාවිතයෙන් රඹුටන් ගසේ දළු, මල්, කොළ යන සියල්ල හොඳින් තෙමියන පරිදි ඉසිය යුතුයි. පළමු ඉසීමෙන් දින 15කට පසු දෙවන ඉසීම සිදු කළ යුතුයි. තෙවන ඉසීම සිදු කළ යුත්තේ ඊටත් දින 15කට පසුව. සෑම විටම දිලීරනාශක ඉසීමට තෝරාගත යුත්තේ උදේ කාලයේ හෝ හිරු රශ්මිය අඩු සවස් කාලයයි. මේ පිළිවෙත් නිවැරදිව අනුගමනය කිරීමෙන් රඹුටන් වගාවේ පිටිපුස් රෝගයෙන් ඇතිවන බලපෑම අවම කිරීමට හැකියාව ලැබෙනවා. දිලීරනාශක යෙදීමේදී බලවේග දියරීසනයක් පාවිච්චි කරන්න කියලා අපි කියන්නේ ඉන් වඩාත් හොඳ ප්‍රතිඵල ලබා ගැනීමේ හැකියාව තියෙන නිසා. ඉතින් බලවේග දියරීසනයක් ලබා ගැනීමේ අපහසුතාවයක් තිබෙනවා නම් ගොවි මහතුරුන්ට පුළුවන් ඒ සඳහා නැප්සැක් දියරීසනයකින් උස ගස් සඳහා ප්‍රතිකාර එහෙම නැත්නම් දිලීරනාශක ගැහිය හැකි ආකාරයට සකස් කර ගැනීම. ඉතින් මේ කුමන ක්‍රමයකින් හරි ඔබේ වගාව බේරා ගන්න අනිවාර්යයෙන්ම දිලීරනාශක ස්ප්‍රේ කරන්න වෙනවා.